හායි යාළුවනේ. ඔන්න අදත් මම ආවා ඔයාට වටින වීඩියෝ එකක් අරගෙන. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන ආවේ විදේශීය කාන්තාවන් අතර ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන ස්කින් ග්ලෝ ෂොට් වර්ග 10ක් හදාගන්න විදිය ගැන. ඉතින් හැමදාමත් උදේට මේ වයින් එකක් හරි බොන්න පුළුවන් නම් ඔයාට ලස්සන වෙන්න, තරුණ බව රැක ගන්න ගොඩක් සල්ලි වේදම් කරන්න ඕන වෙන්නේ නම් නැහැ. ඉතින් යාළුවනේ වැඩි වෙලා කතා නොකර මම කියන්නම් ඔයාලට මේ ඩ්‍රින්ක් එක හදාගන්නේ කොහොමද කියලා. මේ පළවෙනි ඩ්‍රින්ක් එක හදාගන්න අපිට ඕන වෙනවා නිවිති කොළ 15ක් විතර, ලෙමන් ගෙඩියක්, කොළ පාට ඇපල් ගෙඩියක් සහ පිපිඤ්ඤා ගෙඩියක්. ඉතින් මේ ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. හැබැයි බ්ලෙන්ඩ් කරගන්න අපිට වතුර ඕන වෙන්නේ නැහැ. මේ පිපිඤ්ඤා ගෙඩියෙන් එන ජූස් ටිකෙන් අපිට මේක ජූස් එකක් විදියට හදාගන්න පුළුවන්. මේක හැමදාමත් උදේට ඔයාට මාස 3ක් විතර එක දිගට බොන්න පුළුවන් නම් ඔයාගේ හැම ලොකු වෙනසක් ඇති වෙනවා. ඔයා වෙනුවෙන් ඔයා කාලේ වැය කරලා මේ දේ කරන්න පුළුවන් නම් ඔයාට ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගොඩක් සල්ලි වියදම් කරලා ලස්සන වෙන්න ඕන නෑ. අපිට ස්වභාවික දේවල් වලින් අපේ ලස්සන රැක ගන්න පුළුවන්. දෙවැනි ඩ්‍රින්ක් එක හදන්න අපිට ඕන වෙනවා කැරට් අල 2ක්, ඉඟුරු කැබැල්ලක්, දොඩම් ගෙඩියක්, කහ කැබැල්ලක් සහ වතුර ස්වල්පයක්. ඉතින් මේකට වතුර දාලා බ්ලෙන්ඩ් කරගන්නකොට වතුර ලොකු ප්‍රමාණයක් එකතු කරන්න එපා. අඬු කෝප්පයක ප්‍රමාණයක් එකතු කරගත්තා නම් මේ ඩ්‍රින්ක් එක හදාගන්න ඔයාට හොඳටම ඇති. ඔයාට මේක ස්ට්‍රේන් එකකින් පෙරා ගන්න නැතුව බොන්න බැරි නම් ස්ට්‍රේන් එකකින් පෙරා ගත්තට කමන්නේ. හැබැයි මේක පෙරා ගැනීමකින් තොරව ඔයාට බොන්න පුළුවන් නම් මේකේ තියෙන ගුණාත්මක භාවය ශරීරයට තව තවත් වැඩියෙන් උරා ගැනීමක් සිද්ධ වෙනවා. තුන්වෙනි ඩ්‍රින්ක් එක හදන්න අපිට ඕන වෙනවා වෝටර්මෙලන්, ස්ට්‍රෝබෙරි සහ මිංචි කළ සල්පයක් ඕනි වෙනවා. ඉතින් මේ ඩ්‍රින්ක් එක හදාගන්නත් අපිට වතුර නම් ඕන වෙන්නේ නැහැ. පැණි කොමඩු වල තියෙන සාරයෙන් මේ ඩ්‍රින්ක් එක හදාගන්න පුළුවන්. ඒක අපිට බොන්න පුළුවන් විදිහට ජූස් එකක් හැදෙනවා මේ වෝටර්මෙලන් වල තියෙන ජලය ප්‍රමාණයත් එක්ක. හතරවෙනි ඩ්‍රින්ක් එක හදාගන්න අපිට ඕන වෙනවා මෙලන් ගෙඩියක්, තව ලෙමන් ගෙඩියක් සහ මිංචි කළ සල්පයක් ඕන වෙනවා. මේකට නම් අපිට ජලය සල්පයක් එකතු කරලා තමයි මේක බ්ලෙන්ඩ් කරගන්න වෙන්නේ. මේකටත් ජලය අඬු කෝප්පයක ප්‍රමාණයක් පමණක් එකතු කරගෙන මේක බීමට ගන්න පුළුවන් විදිහට හදාගන්න ඕනි. ගර්ල්ස්ලට පුංචි ඇඩ්වයිස් එකක් දෙන්න. ගොඩක් සල්ලි වියදම් කරලා ලස්සන වෙනවට වඩා වස විස නැති ස්වභාවික එළවලු, පළතුරු, කොළ වර්ග ආහාරයට අරගෙන ලස්සන වෙන්න පුළුවන් නම් ඒක හරිම වටිනවා. මොකද මේ ලැබෙන තරුණ බව, සමේ පැහැපත් බව දීර්ඝ කාලයක් පවතිනවා. කොලජන් රින්ග්ස්, කැප්සූල් වගේ දේවල් එක දිගට මාස 3ක් විතර යූස් කරලා මාස 2ක බ්‍රේක් එකක් කරන් බලන්න. අපේ සම කලින් තිබුණු අඳුරු පැහැයම නැවත සමට ලැබෙන්න පුළුවන්. මොකද මේවා කෘතිමව හදන දේවල් නිසා. ඉතින් මේ විදිහට ස්වභාවික දේවල් පාවිච්චි කරගෙන ලස්සන වෙන්න පුළුවන් නම් ඔයාට නිරෝගීව ඉන්නත් පුළුවන් වෙනවා. පස්වෙනි ග්ලෝ ෂොට් එක හදාගන්න අපිට ඕන වෙන්නේ අමුද්‍රව්‍ය 2ක් විතරයි. කිවි ගෙඩියක් සහ දොඩම් ගෙඩියක් මේකට ඕනි වෙනවා. මේකත් ඔයා ජලය එකතු කරන්නේ නැතුවයි බ්ලෙන්ඩ් කරගන්න ඕනි. හයවෙනි ඩ්‍රින්ක් එකට ඕනි වෙනවා බීට්රූට් ගෙඩියක්, රතු දෙලුම් ගෙඩියක්, කැරට් අලයක් සහ ඉඟුරු කැබැල්ලක්. වතුර අඬු කෝප්පයක් එකතු කරලා මේකත් ඔයාට බ්ලෙන්ඩ් කරලා ඩ්‍රින්ක් එකක් හදාගන්න පුළුවන්. හත්වෙනි ඩ්‍රින්ක් එක හදාගන්න ඕන වෙනවා අනාසි ගෙඩියකින් භාගයක්, පිපිඤ්ඤා ගෙඩියකින් භාගයක්, තව නැවුම්, මිංචි කොළ 8ක් 9ක් විතර, පොල් වතුර අඬු කෝප්පයක් පමණ. ජලය එකතු කරන්නේ නැතුව ඔයා මේක පොල් වතුර ටික දාලා තමයි බ්ලෙන්ඩර් කරගන්න ඕනි. 8වෙනි ඩ්‍රින්ක් එක හදාගන්න ඔයාට අයත් අන්නාසි ඕන වෙනවා. අන්නාසි භාගයක්, ගෙඩියකින් භාගයක්, ඉඟුරු කැබැල්ලක් සහ දොඩම් ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා මේක හදාගන්න. මේකටත් ජලය එකතු කරන්නේ නැතුව හදාගන්නවා නම් ඔයාට ගුණාත්මක භාවය වැඩියෙන් ලබා ගන්න පුළුවන්. අනෙත් ඩ්‍රින්ක් එකට ඔයාට ඕන වෙනවා බීට්රූට් ගෙඩියක්, කැරට් අල 2ක්, ලෙමන් ගෙඩියක් සහ
ඉඟුරු කැබැල්ලක්. මේකට නම් ඔයා වතුර අඩු කෝප්පයක් දාලා තමයි බ්ලෙන්ඩර් කරලා මේ ජූස් එක හදා ගන්න ඕනි. අවසාන ඩ්‍රින්ක් එකට ඔයාට ඕනි වෙනවා දොඩම් ගෙඩියක්, ලෙමන් ගෙඩියක්, කහ කුඩු මේස හැඳි දෙකක්, ඉඟුරු කැබැල්ලක් සහ වතුර අඩු කෝප්පයක්. මේ ටිකත් දාලා බ්ලෙන්ඩර් කරලා ඔයාට මේ ජූස් එක හදා ගන්න පුළුවන්. ඔයාට පුළුවන් නම් හැමදාමත් මේව බොන්න උත්සාහ කරා නම් ඔයාගේ හැමට ලොකු දීප්තියක් ලැබෙනවා. මේ කහ අපි පිස ගැනීමේදී යොදාගත්තට පිසගෙන ආහාරයට ගන්නවට වැඩිය කහ අපි අමුවෙන් ආහාරයට ගත්තාම අපේ සමය පැහැය වැඩි කරගන්න ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ අදට මම ගිහිල්ලා එන්නම්. මගේ channel එක subscribe කරන් යන්න අමතක කරන්න එපා.